අද මගේ vlog එකෙන් ඔයාලට පෙන්නන්නේ මායි අම්මයි ඩුබායි ගියපු හැටි. හරිම ඉන්ටරෙස්ටිං vlog එකක් ළමයි ඔයාලා අනිවාර්යෙන් බලන්න ඕනේ. ඉතින් අපි මේ පාර ටුවර් එක ගියේ NKR Tours එක. අපි බලමු මේ ටුවර් එක කොච්චර ඉන්ටරෙස්ටිංද කියලා. මේ වීඩියෝ එකෙන් මම කියන්නේ අපි day 1 එකේ day 2 එකේ මොනවද කරේ කියලා. එහෙනම් vlog එකට යමු. පළවෙනි දවසේ අපි ලෑන්ඩ් කරන්නදී රෑ වෙලා තිබ්බ නිසා මෙන්න මේව තමයි අපි කෑවේ. ඉතින් දෙවෙනි දවසේ ඉඳන් vlog එකට අපි යමු. ඉතින් දෙවෙනි දවසේ අපි city tour එකක් තමයි කරේ. city tour එකේ මුලින්ම අපි all Dubai බලන්න යන්නේ එහෙනම්. මම දන්න විදිහට දැන් අපි යන්නේ Deira Dubai. Deira ප්‍රසිද්ධයි spices ඒ වගේම රත්තරන් වලට තමයි ගොඩක් ප්‍රසිද්ධ. all souk කියන්නේ market එහෙම තියෙන්නේ මෙන්න මෙතන. ඇත්තටම හරිම ලස්සන තැනක්. ඒ වගේම කියන්න ඕනේ මේ වෙද්දී ඩුබායි වල කිසිම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. Everything was fine. අර හිටියා අපේ පාකිස්තාන් tour guide එයා හරිම හොඳයි. හොඳට explain කරා අපි යන හැම තැනම ගැනම. මෙයාලගේ මේ ඉස්සර ජීවත් වෙලා තියෙන මේ විදියට. ඒ කියන්නේ මේ වැලි බලන්න මේ දේවල් හදලා තියෙන ඉතින්. මේවා තමයි ඊළඟට මායි අම්මයි ඩුබායි ආවොත් කරන්න නැතුවම බැරි දෙයක් කරා. හරිම exciting. ඔයාලා තාසයිද මේක කරලා බලන්න? මේ රෙදි කෑල්ලට කියන්නේ ගුත්‍රා. ඉතින් මේකේ කලර්ස් දෙකක් තුනක් විතර තියෙනවා. red black කියන්නේ red and white, black and white. සුයි තනිකර white එකයි තියෙනවා. ඔයාලා කියන්න බලන්න ඔයාලා ආස පාට මොකක්ද කියලා. මම නම් ගොඩක්ම ආස මේ black and white එකට. ඊළඟට අපි traditional boat ride එකක් ගියා. මේ boat එකට කියන්නේ Abra. ඉතින් දැන් අපි යන්නේ Abra boat ride එකක්. මේකත් හරිම ලස්සනයි. අපි boat එකේ යන ගමන් ලස්සන view එකක් තියෙනවා. pigeons ලා අපි අරගෙන එනවා. ඉතින් හරිම ලස්සනයි. Arabic feeling එකක් එනවා. ඒකත් එක්කම ඔළුවේ දාලා තියෙන එකත් එක්ක මාරම fun. ඊළඟ ලොකේෂන් එකට ආවා. මෙතන තමයි ස්පයිසස්, ගෝල්ඩ් ඒ වගේම අපි කරන්සි එක්ස්චේන්ජ් කරගත්තෙත් මෙන්න මෙතනින්. ඉතින් අපි මේ පැත්තට ගිහලා බලමු. මම මෙතන ලස්සන වැඩක් කරා. මෙන්න බලන්න. ඔයාලත් ආසයිද මෙන්න මේ වගේ සෑන්ඩ් ආර්ට් එකක් බොටල් එක ලියාගන්න වගේ. මම මගේ නම ලියලා මෙන්න මේ වගේ ආර්ට් එකක් කරගත්තා. ඔයාලට ෆුල් වීඩියෝ එක TikTok එකෙන් බලන්න පුළුවන්. මේක හරිම ලස්සනයි. ඔයාලත් ගියොත් අනිවාර්යෙන් කරගන්න. මං හිතනවා මේක මං ආපහු ජපානයට යනකම් බෝතලේ බිදෙන්න නැතුව තියේ කියලා. ඊළඟට අපි යන්නේ all Dubai. new Dubai දෙක මැද්දේ තියෙන ෆ්‍රේම් එක බලන්න. At the left side, this building called bridge between old Dubai and new Dubai, because at the right side this is all area called old Dubai, and the left side of Dubai frame, that area called new Dubai. So that's why we call this bridge between old Dubai and new Dubai. For 15 minutes. Right now the time is around 10:40. So 10:55 or 11 we will leave from here, okay?
try බලන්න. So after taking photo from the Dubai frame, now we are heading towards Jumeirah Beach. But right now we are here on the famous road of UAE. The name of this road is Sheikh Zayed Road. Sheikh Zayed Road, one of the famous road because this road connects all 7 states to each other. And on the both sides of the road you can see a beautiful skyscraper, a high-rise tower, office towers and different 5-star hotels. This building, you can see the Arabic calligraphy written on it. Basically it is a poem of the Viking about the future. That's why the name of this museum is Museum of the Future. From here, your left side, you can see a world tallest building, Burj Khalifa at your left side. The height of this Burj Khalifa is 828 meter height. Hub of business activities. Here they have more than 5,000 companies offices in this area. So lot of business hotels you will see in this area at the left side, the business bay. At the left side you can see the metro line also. We are going to visit Jumeirah Beach. In Jumeirah Beach we have one of the beautiful hotel, the first 7-star hotel in the world. The name of that hotel is Burj Al Arab. That helipad. And there was a match of tennis between Andre Agassi and Rafael Nadal. They play a match on that helipad. මම හිතනවා ඔයාලට අපේ ගයිඩ් කීප් එක තේරෙනවා කියලා. දැන් අපි ආවිත් ඉන්නේ ජුමේරා බීච් එකට. ඔයාලට අර ඈතින් පෙවුණා නේද? බර්ජ් අල් අරබ් කියන 7-star hotel එක තමයි පේන්නේ. ඉතින් මේ තියෙන ජුමේරා බීච් එක කට්ටිය ෆොටෝස් ගන්නවා, එන්ජොයි කරනවා. මේ හෙලිපෑඩ් එකේ කතාවත් කිව්වා ඔයාලට ඇහුණා නේද? Now on the same road at the right side you will see a beautiful 5-star resorts. Jumeirah Al Naseem, Jumeirah Mina Al Salam. මම දන්න විදිහට අපි දැන් ඇවිත් ඉන්නේ පාම් ජුමේරා වල පාම් කියන එකට. පාම් කියන්නේ අතු වගේ බෙදලා තියෙන මේක ඔයාලා දැකලා තියෙනවා ඇති පින්තූරවල. අපි දැන් මේ පාම් එකේ රවුමක් යන ගමන් තමයි ඉන්නේ. ඒ වගේම ඔයාලට බලන්න පුළුවන් වෙයි ෆෙයාමවුන්ට් හොටෙල් එකත් මේ වීඩියෝ එකේ කොහේ හරි ඇති මම මොකක්ද කියලාත් මතක නැහැ.
අපි රෑ හොටෙල් එකට යද්දී අපිට ආරංචියක් ආව ෆෙයාමවුන්ට් හොටෙල් එකටත් ඩ්‍රෝන් ඇටැක් එකක් හරි මිසයිල් ඇටැක් එකක් හරි ඇවිල්ලා තිබුණා. ඒ වගේම කලින් පෙන්නපු බර්ජල් අරාබ් එකටත් ඩ්‍රෝන් ඇටැක් එකක් තිබුණා ඇවිල්ලා. මොකද මේ කිසිම එකකින් කිසිම ඉන්ජරි එකක් තිබුණේ නැහැ. හරි ඒවා වැඩක් නැහැ. දැන් මෙතන මේ පාම් එක ගොඩක් ප්‍රසිද්ධ ලක්ෂරි විලාස් ඒ වගේම ෂේක්ලගේ ප්‍රයිවට් විලාස් වලට තමයි මෙන්න මෙතන ප්‍රසිද්ධයි කියලා අපේ ගයිඩ් කිව්වේ. මම හරියට දන්නේ නැහැ මම ඩුබයි නෙමෙයිනේ. ඉතින් මේ විදිහට සිටි එක බලලා තමයි අපි දවස ඉවර කරේ. තව ලස්සන vlogs ගොඩක් තියෙනවා ඩුබායි වල. ලස්සන moments. අපි උඩ මිසයිල් යද්දි කොහොමද බය වුනේ? ඔයාලට මම මේකේ පොඩි කැලක් ඇඩ් කරන්න කොහොමද අපිට රෑ 12ට හොටෙල් එකෙන් අපිට එළියට එන්න වුණා ඇලර්ට් එකක් ඇවිල්ලා. ඒ වගේ අමතක නොවන සිදුවීම් ගොඩක් වුණා මේ ඩුබයි ටුවර් එකේ. ඉතින් ඔයාලටත් ඒවා බලන්න ආසයි නම් vlogs බලන්න. ඉතින් thank you හැමෝටම.